අසල්වැසියන් හට යහකම් කිරීමෙහි මහඟු භාවය. සහෝදරවරුනි, සහෝදරියනි, අප වෙත තිබින්නා වූ වටිනාකමින් ඉහළ දේවල් පිළිබඳව නොසලකා හරින විට, ඒ පිළිබඳව අලසකමක් දක්වන විට කෙමෙන් අපෙන් දුරස් වී සමහර විට අපේ විනාශය පවා අපිට සමීපව සිටි අය නිසා, දේවල් නිසා සිදු වෙනවා. එවැනි සුවිශේෂී දෙයක් තමයි, එවැනි වැදගත් පිරිසක් තමයි අපේ අහල පහල සිටින අපේ අසල්වැසියන්. අපේ අසල්වැසියන් පිළිබඳව අපි සැලකිලිමත් වෙන විට ඔවුන්ට විය යුතු දේවල් හරි ආකාරව සිදු වෙනකොට, ඒ නිසා ස්වර්ගය සඳහා වූ මංපෙත් විවර කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා මේ අගනා දහම තුලින්. ඒ නිසා අපේ අසල්වැසියන් පිළිබඳව අපි සැලකිලිමත් විය යුතුයි. එන නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඒ පිළිබඳව කුමක් නම් පවසා තිබෙන්නේද යන කරුණු දැනගනිමු. අබූ ශුරයිහ් අල් අද්වි රදියල්ලාහු අන්හු තුමා නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වාර්තා කළ පොතක් පිළිබඳව මෙලෙස පවසා සිටි. මන් කාන යුමිනු බිල්ලාහි වල් යෞමිල් ආඛිරි ෆල්යුක්රිම් ජාරහු. කවරෙකු අල්ලාහ් සහ විනිශ්චය දිනය පිළිබඳව විශ්වාසය කරන්නේද ඔවුන් තම අසල්වැසියන්ට යහකම් කරනු, ගරු කරනු. මේ වාර්තාව බුඛාරි ග්‍රන්ථයේ සඳහන් වී තිබෙනවා. සිහිබුද්ධිය ඇති නුවණත්කාර පුද්ගලයින්ට පෑ ගණනාවක උපදේශ ලබා දීමට වඩා වැදගත් වූ වාක්‍යයක් දෙකක් ප්‍රමාණවත්. ඒ නිසා මෙම නබි මුතු වැකිය තුලින් ඔබට පණිවිඩයක් ලැබුණොත් එය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන්න.